දැන්නිවාඩු කාලයන්ද නෑ ස්කෝලේ මේ දවස්ටේ සරුන්ගල් හදන්නවා හිතෙන අදහෙන අපි හදමු කොම්බුවෙක් ඔන්නදී සුපුරුදු පරිදි උනපට දෙයක් වාගත් මටන හන්දාදින ඇද බටය ඉති මේ කෙලින් කරගන්න හරි අමාරු ඉන්න ගේවත් දෙන්න කෝරි මේ බට දෙකන කෙලින් කරගත්තා අදදන කොම්බුවගේ උස වෙන්න මෙච්චරයි ගොඩක් උස නෑති බටේ පොඩි උසන මේ ඇතත් හදන විදි අපි බලමෙන කොම් හතන්න තන්ඩින් වඩේ පටන් ගව අත්තන්ඩි ප්‍රමාණරන් ගත්තනෑ මම මේ මැදපුරුකට තමයි සෙන්ටර එක ගන්න යන්නේ ඉතිම මුලිම මේකට ගාන්ට මැදට නූලක් ගටගා දෙන්න අපි එක පැත්තක් මෙන්න මේ හරියට අයගමු ඉටස් වෙනම නූල තියලා මේකට කට්ට එකක් දාගන්න මේක කපලා අනි පත්තරන අපපු ගමන් රාන්ට එතනීම කල්ලයා ඉට පස් ඒ දුරම අපි ගැනක මොනි පැත්තර නෝල තිබ්බ මෙනගත් ඉසල්වාගේම කට්ට එකක් දුන්න අනි පත්තර ගස්ස දැන් තියෙන්නේ අත්තන්ඩි හැඩේ හදාග අත්තන්ට හැඩේ ඔන්න විදිර හදවාගත්තා අපි දැම් මේක බැලස් කරගමු එක පාර බැලන්සයිද ඒවන හිතන්න අමාපි මේ පැත්තර හෙන බරයි ඔවලට වේර දැහෙන එ පැත් සුද්ද කරගන්න ඔන්න දැන් අත්තන්ට ගාල්ටම් බැලස් කරගත්තා අපිට වස මැදපට හදාගු මැදපටේ බොහම අමාරුව ටිකක් කෙලින් කරගත්තා අත්තන්ට ටික මිට හීනි අත්තන්ට ගැලපෙන ගානට මේක සුද්දර ගන්න දැන්තින් මේක ෆිනිසින් පාට් අපි මේක ෆිනිසින් කරගම් මැදපටේ හදාගෙන ඉවර ඇතින් අපට සරුම් කළ හදන්න අත්තන්ට අරගෙන මේ කොයි හරින් වගේ සෙට්න හොඳ කියලා ඔලි බලාගන්න කොම්බෙන් හදන්නේ මේ හරි වගේ හොඳ අත්තන්ට ගැටගහගන්න කලින් අපි අත්තන්ට සෙට් කරගන්නද චූටයට පොත්තක් රැහගන්න ඕනේ ඒ කියල කෙලවිල යන්න නෙමේ එම තියන්න එන්න මේ විදිහට ඊට පස්ස අත්තන්ට ගානට අත්තන්ට මේද ඒකට තියලා ගාන්ට එක නවාගන්න හොඳ තදර ගැට ගන්ති හරි ඔන්න අත්තන්න පදර ගැට හග අපිට බස් නූල්ට ඇදකෝ අපි මුලින්ම උඩ පැත්තෙන් පටන්ගම් මම මේ විදිර අත්තන්ඩේ මේ හරි ඉදිර ගන්නාව එතනින් ගැට ගහගන්න නූල ගැටගහද්දි නූල මෙන්න මේ පැත්තරෙන්න ගන්න කෙලවර ගැටේ එතකොටද මෙහිම තිනකොට ගාන්න මෙහෙම හැඩේනවා අදාන්න පුළුවන්ගට මේ පැත්තුවන් තද කරගන්න ඉතින් තදර අදින්න එක ලාවට අද තියෙන ගැට ගහගන්නවා ඊට පස්සේ ඒ දුර මාරගෙන අනි පැත්තරත් ඒකම ගන්නවා ඒ පැත්තත් හොඳට ගැට ගහගන්දී ඊළඟට අපි දෙපැත්තකට
දෙපැත්තකට ගහනකොට අපි අර ගැටේ කෙලවර ගන්න ඕනේ උඩ පැත්ත ගැට වගේ අනිත් ප්‍රතිවිරුද්ධ පැත්තට. මම කියන්නේ මෙන්න මේ පැත්තට. ඊට පස්සේ මෙහෙම ඇදලා මේ පැත්ත නම් අදිනවා. ගානට හැඩය හදන ගානකට ඇද ගන්න. වැඩි අර අත්තන්ට කඩලා යන ගානට ඇද ගන්න එපා. මේ පැත්ත ගැට දාගෙන අර විදිහටම දිග මැන ගන්න තියෙනවා. දිග මැනගෙන එහා පැත්තට ඒ විදිහටම ඇදලා ගැට ගහගන්න. ඔන්න අපි කොම්බෝ වගේ පට්ටව මෙන්න මේ විදිහට හදලා ඉවර කරගත්තා. දැන් තියෙන්නේ මේකට ඉතුරු නූල් ටික දාන්න. නූල් ටික දානගේ වාසිය තමයි සරුංගලට හුලං බදනකොට සරුංගලේ අලවලා දෙන කොලේ ඇකිලෙන්නේ නැහැ අපලට. මෙන්න මේ විදිහට නූල් ටිකක් ගැට ගහගන්න. කොම්බුවගේ හොට ටිකක් මදි වගේ මං ඉතින් ඒකට පොඩි කෑල්ලක් හදාගත්තා. දැන් මේක සෙට් කරලා අපි ඒක දික් කරගමු. දැන් නම් සරුංගලේ පාට්ටුව 100%ම හදලා ඉවරයි. පොඩි බඩක් පෙන්නන්නද? බැලස්නේ අපි කියනම් දැන් මේක අලවගමු. කොම්බෝ සරුංගලේ ඔන්න ඔය විදිහට හදලා ඉවර කරගත්තා. ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ගැන. හැබැයි අද නම් මේ සරුංගලේ අරින්න වෙන්නේ නැහැ. මොකද දැන් වෙලාව 9:20යි. ඉතින් අත සරුංගල ගොඩක් තියෙනවා. අපි එක දවසක් දාගෙන මේ ඔක්කොම එකපාර අරිමු. එහෙනම් මතකද channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.